what's up? ඉතින් මොකද වෙන්නේ? හෙන කාලෙකින් after long time තමයි මේ සෙට් වෙන්නේ අපේ vlog channel එකෙන්. හරිද? vlog එකක් දාන්න බැරි වුණා. මට කියන්න දහසක් හේතු තියෙනවා ඒකට. මට ඇත්තටම සමා වෙන්න. වීඩියෝ දාන්න බැරි වෙච්ච එකට. කොහොම හරි අද අපි යනවා මචං. කාවද? හේෂාන් vlog එක හම්බෙන්න. මොකටද යන්නේ? වෙන මොකටවත් නෙමෙයි. එයා කතා කරලා තිබ්බා අපිට. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක දැන් දකිද්දි ඔයාලා දන්නවා අපි මොකටද යන්නේ කියලා. එයා කතා කරලා තිබ්බා අපිට මේ එයාගේ මචං මොකද්ද Blue Aura. Blue Aura කියන clothing shop එක open වෙනවාද. ඉතින් ඒක open වෙන හින්දා අපිට invitation එකක් ඇවිල්ලා තිබ්බා එන්න. ඇවිල්ලා open කරන්න කියලා. හරිද shop එක. ඉතින් අපි හිතුවා යන්න ඕනේ කියලා. අපි යන්න හදද්දී අපිට එන්න කියලා තිබ්බේ 9ට මචං. දැන් වෙලාව කීයද බං? 11:00යි අපි යද්දි. හරිද? දැන් මේ තාම යනවා. දැන් අපි කොළඹ ඉඳන් කටුනායකට යනවා. කටුනායක තමයි shop එක තියෙන්නේ. ඉතින් මේ 11:00 මෙහෙන් යද්දි අපි හෙට යද්දි කොහමද 12 විතර වෙනවා. හයිවේ එකේ දාලා යද්දි 12 වගේ වෙනවා. ඉතින් සමා වෙන්නේ හේචාන් මාලි කරන්න දෙයක් නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වත් 9ට එන්න කියලා අපිට ඇවෙන්නේ මේ අපේ වෙලාවට. ඉතින් ඒකත් සමා වෙන්න. අපි යනවා අද මම තනියෙන් නෙමෙයි යන්නේ. මාත් එක්ක යනවා අපේ තරිදු. හලෝ අයියා. ආයිබෝවන් වාසනාවන්. ඉතින් තරියයි මම තමයි යන්නේ අද. යනවා දැන් අපි කඩුවෙල හයිවේ එකේ ඉන්නේ. කඩුවෙලින් දාලිවල කටුනායකින් එක්සිට් කරන්න තියෙන්නේ අපිට. ඔන්න ඕකයි මචං තාත්තේ. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. අපිට යන්න තියෙන්නේ හරියටම කටුනායක එයාපෝට් එක ගාව ඉඳන් පොඩි දුරයි. කටුනායක එයාපෝට් එක ගාම තමයි තියෙන ෂොප් එක. එච්චරයි. ඉතින් හෙන කාලෙකින් වීඩියෝ කියන්නේ ඒකින්ද subscribe කරලා නැත්නම් අපේ vlog channel එක subscribe කරගන්න බොසා. like කරලා නැත්නම් like කරන්න ඔක්කොම ගන්න. හරිද? එතකොට අපේ මේ තරියගේ page උත් ඔක්කොම මම දාන ඒවත් follow කරගන්න ඔක්කොම කරගන්න. මේ ඔබට කෙල්ලෙක් ඉන්නවා? තරිදුර කෙල්ලෙකුත් නෑ. හරිද? එතකොට දැන් මේක කෙල්ල බලනවනේ බං. අවුට් ටිකට් එක ගන්න පොඩ්ඩක්. හරිද? උඹට එයි බං ප්‍රොපෝසල්. හරිද? ඔන්න single bro. I'm also single. What? single. ඔව් අඩ මම single බං. අර Donila, mama single. හරිද? මේ දැන් එච්චරයි කතාව. අපි දැන් හයිවේ එකට දාලා යන ගමන් ඉන්නේ. අපිට තව විනාඩි 30 ඒ කියන්නේ 12ට වගේ එතෙන්ට යන්න පුළුවන්. එන්න කියලා තිබ්බේ 9ට අපි යන්නේ 12ට. ඉතින් සමා වෙන්න ඇත්තටම. ඔයාලත් ඇවිල්ලා ඉන්නවා නම් ඒක කියන්නේ වීඩියෝ බලන කරේ තේනවලු බං. ඔව්. අර හේෂන් මල් ඉන්වයිට් කරලා තියෙනවා අය ඔක්කොම. අපි සෙට් එකම වෙන කට්ටියට කියන්නේ. ඔයාලත් vlog එකේ ඉඳියද? එච්චරයි ඉතින්. හොඳයි. ජය වේවා. ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. Jadi kasih pasal lagi time ni. Kami 12 itu ni. Malam 9 itu dah. Jadi kau. Namun dari sebulan ni. මේ මොනවාද අවුරුදු වෙනවනේ බං. දැන් ලබන අවුරුද්දනේ එන්නේ සරමත් හොඳයි නේ. මේ හැබැයි සරම ගන්න. නැති සරමක් මේක. ඈ? කකුල් නැති සරම. කකුල් නැති සරමක් කියන්නේ සරමට කකුල් වෙන්නේ නැහැ පොඩ බලන්නකෝ. නේ. ඒ කියන්නේ ඩමියට කකුල් නැද්ද? කකුල් කකුල් නැහැ. කකුල් නැති ඇට විතරක් අඳින්න සරම. ඒ කියන්නේ කකුල් නැති ඇට විතර විඩු සරමක් හදලා තියෙන්නේ. කකුල් තියෙන එක නෑපා. අපහාස කරන්න හොඳ නෑ ඩමියට වද. නෑ මට මේක හොඳයිනේ මේක ගත්තා මං ජැකට් එක ගත්තා. නේද හොඳයි? ගියම ඒක ලස්සන. සරම එපා. අපි කලිසම් අදින්න. අය ආයේ මට gift එකක් ගෙනාවා. ඔයා කොහොමද මං යනවා කියලාද? vlog එකේ දැක්කා. හේෂාන් ඇගේද? මේ මල්ලි දැන් මට හේෂාන් මල්ලි vlog එකේ මං එනවා කියලා දැකලා එයා මට gift එකක් ගෙනල්ලා. thank you. thank you. මොකද ගන්න? ඉස්කෝලේ යනවා. කී වසරේද? 6 වසරේ. මොකද ඉගෙන ගන්න එනවා. thank you gift එකට.
අද ඉස්කෝලේ යන්න තුවා අදිස් කරන්නේ නැතිව ආවේ ෂොප් එකට එන්න ඕනේ ඒක අපි ෂොප් එක දානවා කියන්නේ ඔව්. මාව බලන්න ඊට පස්සේ හේෂන් එකේ යාළුවෝ ටික බ්ලොග් වල ඉන්න ඔව්. සේරම එනවා කිව්වනේ ඔව්. ඒ යාළුවෝ ටික බලන්න කට්ටියම gift හදාගෙන ඔක්කොම gift අතගෙන ඇවිල්ලා ඔව් ඔක්කොම gift අතන් ආවා හේෂාන් අයට මට ඔක්කොම ගෙනාවා හොඳයි නේ අනේ thank you මේ දෙන පොඩි gift අපිට ගොඩාක් වටිනවා අන්නා පාර පුළුවන් ඉදලා මේ දෙන gift එක අපිට ගොඩක් වටිනවා නේ බා අපි මේක මතක තියාගන්න අනිවාර්යෙන් අපි වීඩියෝ බලන කෙනෙක් මේ අපිට gift එකක් දීලා මාර වටිනවා ඒක හරිද thank you මොකද ඉගෙන ගන්න ඈ පොඩි ජෙල් එකක් ගෑවන අවුලන්නේ නැහැ ගායි පියාවා අපේ හේෂාන් මලික් මම එනකොට ඉන්ට්‍රෝ කරන් ආවා ඉන්ට්‍රෝ කරන් ආවා මේ වෙනවා කටුනායක තියෙන හේෂාන් මලික්ගේ බ්ලූ අවුරා ෂොප් එක මේ කියලා මේ කැම් මටෙම ගන්න ලැජ්ජෙත් එක්ක කමන්නේ මේ ෂොප් එක ඕපන් කරලා තියෙන්නේ අපි ෂොප් එකට ආවා මේ තියෙන වටේ ෂොප් එක වටේ පෙන්න වගේ කොහෙද මේක තියෙන්නේ හරියටම කටුනායක මේක තියෙන්නේ කටුනායක ආඩියම්බලම කියන්නේ කටුනායක පහු කරන් යද්දී කියන්නේ කටුනායක මේන් සිටි එකේ ආඩියම්බලම කියන හරිය තමයි තියෙන්නේ ආඩියම්බලම මේන්ම ටවුන් එකේ කොහොමද එයාපෝට් කියන පොඩි දුරයිනේ ඔව් එයාපෝට් එකේ ඉතින් විනාඩි 10ක්වත් නැහැ විනාඩි 10ක්වත් නැහැ මේ ඉතින් ඔයාලත් එන්න අපිත් අද ආව ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා ලේඩීස් ජෙන්ට්ස් දෙකටම ඔයාලට ඕන තරම් කලෙක්ෂන් තියෙනවා වීඩියෝ බලන කට්ටිය ඉන්න අපිත් අපිත් දැන් ඇඳුම් ගන්නවා තව බලමු ඉස්සරහට මොකද vlog එකේ වෙන්නේ කියලා අපේ යාළුවෝ ඇවිල්ලා ඉන්නවා වීඩියෝ බලන කට්ටිය ඇවිල්ලා ඉන්නවා ඔයාලට තෑග්ගිත් හම්බ වෙනවා තෑග්ගි හම්බ වෙනවා ෆොටෝස් ගන්නවා ඉතින් හරි හොඳයි ඔයාලට එන කන්ග්‍රැචුලේෂන්ස් thank you ඉතින් ආවෙකට මට ගොඩක් සතුටුයි මම ඉතින් ඉන්වයිට් කරොත් අනිවාර්යෙන් එනවා ඕන දෙයකට එදා ඉතින් ඉන්නේ යාළුවෙක් අපි අර වීඩියෝ එකක් සෑහෙනකින් තිබ්බා ඒකනේ බං මේ ඉතින් ඔය මොකද්ද මේ අලුත් කඩේ කරපු එක අලුත් කඩේක 1 මිලියන් 1 මිලියන් නෑ 1.1 මිලියන් නෑ ඒක YouTube එකේ 1.1 මිලියන් 1 මිලියන් ප්ලස් වෙනවා කියන්නේ ඒක සෑහෙන දෙයක් නේ ඔව් ඒක ඉතින් ඒවත් ගිහලා තිබ්බේ ඒකෙන් පස්සේ අපි අපි දෙන්න හින්දාම සෑහෙන දෙනෙක් අලුත් කඩේට ගිහින් තිබ්බා ඒකනේ බං හොඳයි ඒ වගේ මේකටත් ඒ වගේ මේකටත් එන්න ඔව් මේකටත් එන්න ඇවිල්ලා අඳුම් ගන්න ඔයාලට මේ වයස් බෙදන්නේ නැහැ ඔක්කොම තියෙනවා නේ ඔක්කොම තියෙනවා පොඩි අයට ලොකු අයට ඔක්කොම තියෙනවා බැංකොක් ඉදින් අඳින්න කැමති නම් මෙන්න බැංකොක් ඉදින් අඳින්න නේද කෙලිම බැංක් ක්ලෝතින් එන්නේ මේ බැංකොක් ක්ලෝතින් ඔන්ලි ලකි පාට දැන් බැංකොක් ක්ලෝතින් බැංකොක් වලින් අඳුම් ගන්න වට බැංකොක් යන්න ඕනේ නැහැ වට මේ දෙන්න පුළුවන් ඇවිල්ලා ගන්න තමයි තියෙන්නේ ඒ කියන්නේ බැංකොක් ඇඳුම් ලංකාව වෙන ගානට ගන්න පුළුවන් ලංකාව වෙන තැනකින් ගිහිලා ලංකාව ඇඳුම් ගද්දී ඒ ගානට බැංකොක් ඇඳුම් ගන්න පුළුවන් විදිහට තමයි අපි හදලා තියෙන්නේ ලකි බැංකොක් යන්න ඕනෙත් නැහැ මේට එන්න ලංකාවෙම ගන්න පුළුවන් බැංකොක් එක ඒෂා මම මේක ගත්තා හා ගන්න මේකත් ගත්තා හා වාට ඒ දෙක මැචින් මේකත් ගත්තා හා මේ දුර දෙන්න යනවා බිල් කරලා දෙනවද ඩීල් කරමු අපි මෙයා කවුද මේ තමයි අපේ මගේ ඉස්සල්ලා නම් මාත් එක්ක වීඩියෝග්‍රැෆි වලට ආවේ ඔව්. මතකද දැන් කලින් vlog එකේදී ඔව්. හිටියා දැන් මේකේ අපි දාලා තියෙන බ්‍රාන්ච් මැනේජර් වගේ ඔයාලට ඇවිල්ලා බ්‍රාන්ච් මැනේජරෙන් ගන්නත් පුළුවන් ඉතින් මේ හේෂානුත් එනවනේ මේකට මමත් ඉන්නවා. මම හැමදාම වගේ ඉන්නවා. හරිද ඉතින් ඔයාලට ඇවිල්ලා මේ ගන්න පුළුවන් කලින් කිව්ව විදිහම කියන්න තියෙන්නේ බැංකුක් කෝපින් කියනවා ලස්සනයි මචං මේ බලපන් මචං මැටීරියල් කොහොමද සුපිරි ඇත්තටම හොඳයි යා හ්ම් ඒ කියන්නේ දැන් තමයි මම ප්‍රයිස් එක බැලුවේ හරිද මේ බජට් එකටත් එක්ක හොඳයි හොඳ ලාභයි ක්වොලිටි ඒකත් එක්ක මචං එලකිරි මම මේ වගේ මේ ඇසිඩ් ඩෝස් එක ඇසිඩ් ඩෝස් එකට මම පට්ට ආසයි හරිද මේ ඇසිඩ් ඩෝස් එකට මාර ආසයි ඉතින් මම ගත්තා ඇසිඩ් ඩෝස් ෂූයි ඩෙනිමුයි අරවා ජැකට් එක ඒවා ගත්තා මම දැක්ක ෆිටෝන් කරාට පස්සේ එල්ට එල්ල ඔලුඩියත් එක්ක කතා කරලා ඉන්නවා ඒක මම ලස්සනයි අවුලක් නැහැ ඉතින් අපි මේ ඉස්සරහට අපේ මියුසික් වීඩියෝ ටිකටත් මේ බ්ලූ ඕර් එකෙන් තමයි යන්නේ අපි බ්ලූවර් එකෙන් මෙයාට ක්ලොතින් පාර්ට්නර් විදියට ස්පොන්සර් කරන්න ඉතින් ඉන්නවා අපේ මියුසික් දැන් වීඩියෝ music මේක එක. ගැන ඉතින් ඔයාලට එන්න ඇවිල්ලා ගන්න තව එනවා කට්ටි දුර ගන්න පොඩ්ඩයි වීඩියෝ එකක් කරනවා මූ හොඩ වගේ ඇත්තට ඇල්ලුවානේ බං අයියෝ ඉතින් විදුරට ලොකු රෙදි බෑග් එකක් තියෙනවා මට ලොකු රෙදි බෑග් එකක් තියෙනවානේ thank you එහෙනම් පාලත් ඉන්න ඇවිල්ලා ගන්න එහෙනම් අපි යනවා ඉතින් හා හරි කියලා එන්නම් ජය වේවා congratulations පාට උණුසුම් සුබ පැතුම් කොහොමද ඒක කො නැද්ද යා ආන වීඩියෝ බලයිනේ
ඕන ඒක යෝ අපි ඇවිල්ලින්නේ බ්ලූ අවුර එකට පොටින් ඉතින් ඔයාලා දන්නවනේ මේ දවස්වල IPL මැච් යනවා තවත් මැච් යනවා ඒ හැම මැච් එකකම ඔයාලට පුළුවන් ඔට්ටු දාලා ලේසියෙන්ම අතර ගානක් දිනා ගන්න සල්ලි විතරක් නෙවෙයි iPhone BMW car තවත් මුදල් තෑගි මේ වගේ ගොඩක් දේවල් ඔයාලට දිනා ගන්න පුළුවන් ලේසියෙන්ම ඉතින් ඔයාලට මේ සයිට් එකට රෙජිස්ටර් වෙන්න තියෙන්නේ මම පල්ලෙහා පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා link එක ඒ link එකෙන් යන්නත් පුළුවන් Google එකෙන් යන්නත් පුළුවන් ගිහිල්ලා ඉවරලා රෙජිස්ටර් වෙන්න අනිවාර්යෙන්ම රෙජිස්ටර් වෙනකොට මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරන්න අමතක කරන්න එපා ඉතින් ඔයාලට මේකෙත් සල්ලි withdraw කරගන්න ඩිපොසිට් කරන්න iPay UPay සම්පත් විශ්ව බැංක් ට්‍රාන්ස්ෆර් මේ වගේ ඔප්ෂන් ගොඩක් තියෙනවා එහෙනම් ඔයාලත් රිස්ක් එකක් ගන්න කැමති නම් චැලෙන්ජ් එකක් ගන්න කැමති නම් කැමති කට්ටිය ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න පල්ලෙහා තියෙනවා link එක ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි හේෂාන් මල්ලිගේ Blue Aura clothing shop එකට ගිහිල්ලා ආවේ. ඉතින් එන ගමන් අපි හිතුවා අපි පොඩ්ඩක් pool සෙල්ලම් කරන්න යන්න ඕනේ කියලා. pool කියන්නේ මේ පීනන්න swimming pool නෙවෙයි. swimming pool නෙවෙයි අපි pool play කරන්න තමයි ආවේ. ඉතින් අපි ආවේ දෙල් කඳ තියෙන ඔලිම්පික් රෙස්ටොරන්ට් එකට. ඉතින් අපිට ඒකේ pool සෙල්ලම් කරන්න පුළුවන්. අපිට පැය ගානට අපිට ගහන්න පුළුවන්. ඒ කියන්නේ සෙල්ලම් කරන්න පුළුවන්. pool ඊට පස්සේ අපි පැයක් දෙයක් විතර අපි ප්ලේ කරා අපි සෙට් එක ඉතින් හෝක තමයි විස්තරේ හේෂාන් මල්ලිගේ ක්ලෝතින් ෂොප් එකට ගිහලා එන ගමන් අපි ආවේ සාමාන්‍යයෙන් හවස 3ට 4ට විතර ඉතින් ඔයාලට මෙතනින් ඉඳන් බලන්න පුළුවන් අපි කොහොමද pool play කරන්න කියලා මම නම් ඇත්තටම අලුත් වැඩේට සබ්ජෙක්ට් එකට අලුත් මම එකපාරක් දෙපාරක් සෙල්ලම් කරලා තියෙන ඒකින්ද මට ලොකුවට මතක නෑ ඒකින්ද අරගොල්ලෝ ගන්නනවා මම ගහනවා හරිද ඉතින් ආතල් එකේ දැන් ඔයාලා ඒක බලාගෙන යන්න එහෙනම් අපි බලමු අපි කොහොමද pool සෙල්ලම් කරන්න කියලා මේ අරක් ගන්න මේකද ඔව් ඒක කොහොමද ගන්නෙ ඔයාලා වම්ම දුරු නෑ නේද වටයක් ගහන්න මේ හරිය වැදිලා බෝල පොඩ මේක කැපෙනවා ඔව් ඒ කියන්නේ මේතන වැදිලා ඕක පොඩක් කැපෙන්න මේක උරු නෑ මේ අද ඒක මට මේ පැත්ත උරු එන එක්ස් එක තියෙන ඒ කියන්නේ මොකක්ද හරියට යන්න ඔයාලා හුරු පැත්තට යන්න ඔය හරි පුරුදුද ඔව් මෙතන අද දැන් එක්ස් එක තියලා ගන්න ආයෙ ගන්න පුළුවන් පුළු මෙහාට එන්න මෙහාට ඔව් දැන් අර මේ හරියට වගේ ගන්න මේකට ගමු අන්න එහෙම පහදා ගන්න හරිද හරි මේක අල්ලන්න තෝරනද නෑ එහෙම ඕනේ එහෙම ඕනේ නෑ මේක පහත් කරන්න ඔව් අඩෝ ගියා ගන්න ආ තව ගන්න පුළුවන්ද පුළුවන් සුපිරි කෝල් එකනේ දැන් ඒක ඕනේ නෑ මට හරි දවල්ට මේක ගන්න පුළුවන් නම් මේක ගන්න නැත්නම් මේක ගන්න මම එක වැදි යන්නේ දැන් ෆවුල් ෆවුල් ඔව් ඇයි ෆවුල් ඇයි වාගේක වැදුන්නේ ෆවුල් වෙන බැදලා නෑනේ බෝ ඉච්චර බලාපොරොත්තු වෙන්නේ නෑ මම හරි එකක් ගා මේකත් ගියවනේ බා ඉච්චරයිනේ දැන් අපිට තව එකක් ගන්න පුළුවන්ද හදයි එතන මොකද්ද ෆවුල් ඔයාලා බෝලේ කැමති ඉන්නොත් කියන්න දැන් මට කැමති තැනක තියන්න පුළුවන් පුළුවන් ඔයා මේක ගහලි නැත්තම් කොළ ගහන්න නැත්තම් මේක මෙහෙන් ගහලා එහා පැත්තකින් ඕනේ ඒතකොට අපිට ඕන වෙලාවක x එක තියන්න බෑයිද හා ඕන වෙලාවක x එක තියන්න බෑයිද පුළුවන් ඕන දෙක්සි x එක ඕනේ නෑනේ මේ ගයිනේ ඉතින් නැත්තම් ඕනේ නේද හිමීට ගන්න පොඩ යටට ගහන්න බෝලේ කැරකිලා ඉන්නයි එතකොට මොකද්ද එතකොට ෆවුල් පවුල් 500 ලරිත්තක් කියන්නේ ඔව් ඔයාගේත් ගිනයි ඔයාගේ ගියා උනාට ඔයාගේ ෆවුල් එක අම්මට සිරියනවා අඩ මූ ගහන්නේ මේ යනවනේ බං ඈ ඒකනේ බං හරි හරි බෝඩ් එකේ නිදාගෙන ගහන්න ඕනේ ඔව් හොඳට නැවෙන්න ඕන බෑ අර මොකද දන්න සුදු බෝලේ ගහන බෝලේ දෙකම බලන්න ඕන ඇයි මගේ කරග නෑ මං කොලයකට ගැහුවේ බං උඩට වැදුනේ ආඩෝ පවුල් පවුල් ඔයාලට කැමති එක තියලා ගහන්න පුළුවන් ඔබ දන්නේ නැහැ මම දන්නේ නැහැ කියන මේ තැන් ඉන්නේ දන්නේ නැත්නම්
නයිස් බා නයිස් ෂොට් එන්න කනවට මේකද මේකද අයින්න දිගිය මේක එපා. මේ අයින්න දිගේ මේ මේ හරියට පොඩි තට්ටුවක් දුන්නා නම් හරිනේ. දුන්නා නම් කෙලින් යනවා හරි පොඩ වැඩි නේ. අවුල නැහැ ටච් එක දුන්නානේ අඩෝ. නග දැන් මේ බෝල් වෙනස් කරන්න බෑනේ අපිට. නෑ පුළුවන් ඉතින් අරකට ගහන්න බෑ අරකට නෑ, ගැහුවොත් මේක අපිට අරන් මෙහෙන් තියන්න ආයෙත් තව චුට්ටක් වුණා නම් යනවා අඩෝ. එක්කනේ මම ඒ වල යන්නේ කියලා වරකින් නෙමෙයි. මම දන්නවා රයිට් ඕකේ. ඉතින් දැන් තමයි අපි ගෙදර ආවේ. දැන් තමයි මචං මම ගෙදර ආවේ. දැන් වෙලාව රෑ 9යි. අපි හේෂාන්ලගේ ෂොප් එකෙන් ආවේ හරියටම කටුනායකින් හවස 3ට 4ට වගේ. හැබැයි ඉතින් ගෙදරදී එච්චරලා යන්නේ අපි තව පොඩ්ඩක්. දන්නේ නැද්ද පොඩි? වටයක් ගහන්න ගියා. ඉතින් වටේ ගහලා ඊට පස්සේ ඔන්න මේ හරිද රවුමක් ගහලා ඔක්කොම කරලා ඉවරලා. ඉතින් ඔක්කොම කරලා ඉවර වෙලා ගෙදර එද්දි දැන් වෙලාව රෑ 9යි. ඉතින් රෑ 9ට තමයි අපි ගෙදර ආවේ. හරිම මහන්සි, පට්ට ඩයට් පට්ට මහන්සි. ඉතින් ඕක තමයි අද උනේ vlog එකේදී. අපි සුබ පතනවා කන්ග්‍රැචුලේෂන්ස් හේෂාන් මල්ලි සහ එයාගේ නංගි නෙමෙයිනේ වයිෆ් නේ වයිෆ් වයිෆ් නම් මතක නෑ. එයා දෙන්නටම කන්ග්‍රැචුලේෂන්ස්. මොකද බ්ලූ ඕවර් කියන ෂොප් එකට අපි ගියා. ඉතින් මට ආරාධනා කරාට ඉන්වයිට් කරාට thank you ඔයාලගේ ඕපනින් එකට. එහෙනම් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ බිස්නස් එකට ඉදිරියටම යන්න ඔය ශක්තිය ලැබේවා. එලගිරි බිස්නස් තව වැඩි වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම ඊළඟ ෂොප් එකකටත් අපිට කතා කරන්න ඕනේ. එහෙනම් එච්චරයි. ජය වේවා. පරිස්සමින් ඉන්න හැමෝම අපිව subscribe කරලා නැත්නම් subscribe කරගන්න විදු vlogs channel එක. තවත් අලුත් vlog එකකින් අපි සෙට් වෙමු. ජය වේවා.